හෙලෝ හායි කොහොමද චූටි දුවල පුතාලට හොඳින් ඉන්නවද? කතන්දරයක් අහමු නේද? හා ඉතින් චූටි දුවේ පුතේ අපි අද Talent TV Kids කතන්දර පොතට අලුත් කතාවක් අරගෙනයි ඔබේ නිවසට ආවේ. මේ කතාව ලියලා තියෙන්නේ සුභාෂිනී නියෝකා නැන්දා. අපි එහෙනම් කතාව අහමු නේද? මං අද කියන්න යන්නේ චූටි කුරුළු පැටියෙක් ගැන කතාවක්. මේ කුරුළු පැටියගේ කතාවේ ඉන්නවා ලස්සන බබෙක්. හරිද? අපි දැන් එහෙනම් කතාව අහමු. ඔන්න එකමත් එක කාලෙක තිබුණලු පොඩි ජම්බු ගහක්. හරිද? මේ ජම්බු ගහ තිබුණේ මීනු කියන බබාගේ ගෙදර වත්තේ. කාගේ වත්තේද තිබුණේ? කාගේ වත්තේද තිබුණේ? මීනු බබාගේ ගෙවත්තේ තමයි මේ කියන ජම්බු ගහ තිබුණේ. මේ ජම්බු ගහ පොඩි වුණාට මේකේ රතුම රතු පාට රසම රස ජම්බු පිරීලා තිබුණලු. ජම්බු කන්න ආසද? කාලා තියෙනවද ජම්බු? අපේ ගෙදර තියෙනවා. තියනවාද ඔයගොල්ලන්ගේ ගෙදර ජම්බු ගහක්? ඒ ජම්බු ගහේ ඉන්නවද චූටි කුරුළු පැටා? අපේ නම් ඉන්නේ. එන්නේ නැද්ද? ජම්බු කන්න කුරුල්ලෝ එන්නේ නැහැ. හැබැයි මීනු බබා එනවද? ලස්සනයි නේද චූටි කුරුල්ලා? ඔන්න මීනු බබාගේ ගෙදර තියෙන මේ ජම්බු ගහේ ජම්බු ගෙඩි කන්නත් චූටි කුරුල්ලෝ එනවලු. මෙහෙම ආපු කුරුළු අම්මෙකුයි තාත්තෙකුයි චූටි කූඩුවක් හදලා මේ චූටි කූඩුවේ චුට්ටිම චුට්ටි ඔයාලා වගේ ලස්සන කුරුළු පැටියෙක් හිටියලු. අපේ ගෙදර මොන්ඩිසෝරියක් තියෙන කුරුල්ලු කූඩුව එතන ගින්දරෙන් දාන් තනි වැටිලාද? ඒ වගේ කතාවක් තමයි මම කියන්න යන්නේ. ඉතින් ඔන්න මේ ජම්බු ගහේ තියෙන මේ කුරුළු කූඩුවේ ඉන්න චූටි කුරුළු පැටියට එයාගේ අම්මයි තාත්තයි හැමදාම උදේට කියනවලු චූටි පුතේ අපි කෑම හොයාගෙන එන්නකම් චූටි පුතා දඟලන්න නැතුව මේ කූඩුවට වෙලා ඉන්න ඕනේ කියලා කියනවලු. ඒගොල්ලෝ කියනවලු පරිස්සමෙන් ඉන්න, කොහේවත් යන්න එපා, එළියට නැමෙන්න එපා, චූටි පුතාව වැටෙයි. එහෙම කියලා පරිස්සම් වෙන්න කියලා තමයි මේ කුරුළු අම්මයි තාත්තයි උදේම යන්නේ චූටි පැටියට කෑම හොයාගෙන එන්න. හරිද? දැන් ඔන්න මං කිව්වනේ මේ ජම්බු ගහ තියෙන මීනු බබාගේ ගෙවත්ත කියලා. ඔගොල්ලෝ දන්නවද මේ චූටි මීනු බබාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ලස්සනට නටන්නත් පුළුවන්. චූටි පැටවන්ට පුළුවන්ද ලස්සනට ඩෑන්ස් කරන්න? පුළුවන්ද? සින්දු කියන්නත් පුළුවන්ද? ඒ වගේ මීනු බබත් හැමදාම ලස්සනට සින්දු කිය ලස්සනට නටනවලු. මෙයා ගෙවත්තට දුවගෙන එනවා ජම්බු ගහ යට හෙවණයිනේ. මෙයා එතනින්ද සින්දු කිය නටනවා. හරිද? ඉතින් මේ චූටි කුරුළු පැටියට අම්මයි තාත්තයි කෑම ගේන්න ගියාම කම්මැලි නේද? ඉතින් මේ චූටි කුරුළු පැටිය අර මීනු බබා කියන සින්දු දිහා බලාගෙන නැටුම් දිහා බලාගෙන තමයි පාළුව නැති කරගන්නේ. හරිද? ඉතින් මීනු බබා හැමදාම දවල්ට එනවා සින්දු කියනවා කුරුළු පැටියත් බලන් ඉන්නවා. ඔය විදිහට කාලේ ගෙවිලා ගියාලු. සමහර දවස්වලට මේ මීනු බබා ගහේ එල්ලෙනවලු. ගහට නගින්න හදනවලු. ජම්බු ගෙඩි කඩන. ඇයි ජම්බු ගෙඩි පිරලානේ රතු පාටට. හැබැයි මීනු බබා චූටිනේ. එයාට බෑ ගහට නගින්න. එතකොට දැන් මේ බබා ගහට නගින්න හදනකොට මේ ජම්බු ගහ චුට්ට හෙලවෙනවලු. එතකොට ජම්බු ගහේ ඉන්න කුරුළු පැටියට බය හිතෙනවා. එයා බය වෙනවා. අනේ මගේ මාව වැටෙයිද? මගේ කූඩුව වැටෙයිද කියලා බය වෙනවා. හැබැයි වැටෙන්නේ නැහැ. කවදාවත්. ඇයි මීනු බබා ගහ උඩට නගින්නේ නැහනේ. චූටි පැටව වගේ මීනු බබාත් හරි හොඳයි. එයා ගහට නගින්නේ ගහේ එල්ලි සෙල්ලම් කරනවා විතරයි. දැන් ඔන්න එක දවසක් මීනු බබා එයාගේ තියෙන සෙල්ලම් බඩු වලින් ආසම සෙල්ලම් බඩුව තමයි නිල් පාට කාර් එක. මීනු බබාට ගොඩාක් සෙල්ලම් බඩු තියෙනවා. ලස්සන බෝනික් වෙනවා, ලස්සන කාර් තියෙනවා. ඒවෙන් එයා ආසම නිල් පාට කාර් එකට. එක දවසක් මීනු බබා මේ නිල් පාට කාර් එකත් අරගෙන ජම්බු ගහ යටට ආවලු සෙල්ලම් කරන්න.
චූටි පැටවුන්ට තියනවද ලස්සන සෙල්ලම් බඩු? ටොයිස් තියනවද? ඔයගොල්ලෝ ආස මොන වගේ ටොයිස් වලටද? පැටි ආස මොන වගේ ටොයි එකකටද? ස්පයිඩර්මෑන්ට ආස. ප්‍රින්සස් ආසයිද? ඔයා මොනාටද ආස? ඩයිනසෝර්. ඩයිනසෝර්ට ආසයිද? දැකලා තියෙනවද ඩයිනසෝර්ලව? ඩයිනසෝර්ලා දැන් නෑ නේද? ඉතින් ඔන්න මේ මීනු බබා රොබෝ කාර් එකකට දාස. පැටියා මොනවට දාස? මම ආත ඩොබෝ කාර් එකට. රොබෝ කායකට ආසයිද ඔයා? ඉතින් ඔන්න මීනු බබාත් ආස බ්ලූ කලර්. නිල් පාට කායකකට තමයි මීනු බබා ආස. මීනු බබා මේ කාර් එකත් අරගෙන ජම්බු ගහ යටට ගිහිල්ලා බ්‍රූම් බ්‍රූම් කියලා මේ කාර් එක එලවනවලු. කොහොමද? බ්‍රූම් බ්‍රූම් කියලා ශබ්දකුත් එනවලු. හොඳේ. දැන් ඔන්න මේ මීනු බබා බ්‍රූම් බ්‍රූම් ගාන කාර් එක එලව ඉන්නකොට ගහේ ඉන්න පුංචි කුරුළු පැටිය බලනවා මීනු බබා මොකද කරන්නේ කියලා. එයා මීනු බබා කරන දේ බලන්න මෙහිම ළඟට කූඩුව පැත්තට කූඩුවේ කොනට ලං වෙනකොටම දන්නේම නැතුව කුරුළු පැටියව ලිස්සලා වැටෙනවා කූඩුවේ. හරිද? එයාව වැටෙන්නේ ජම්බු ගෙඩි ටිකක් උඩට. හොඳට ඉදිලා තිබුණු ජම්බු ගෙඩි ටික කුරුළු පැටියා වැටිච්ච ගමන්ම නටුවෙන් කැඩෙනවා. කැඩිලා කුරුළු පැටියයි අර ජම්බු ගෙඩි ටිකයි ඔක්කොම ටික තමයි බිමට වැටෙන්නේ. කලින් ගහ හෙල්ලෙනවා තේරුණාම මීනු බබා බලනවා මොකද්ද මේ ජම්බු ගහට වෙන්නේ කියලා. එතකොට තමයි එයා දකින්නේ චූටි කුරුළු පැටියෙකුයි ජම්බු ගෙඩි ටිකකුයි එයා ඉන්න පැත්තට එනවා. අර කුරුළු පැටියයි ජම්බු ගෙඩි ටිකයි මීනු බබාගේ අඟටත් වැටිලා ඔන්න බිමට වැටෙනවා. බිම තියෙන්නේ තනකොළ. ඒ හින්දා කුරුළු පැටියට ගොඩාක් රිදෙන්නේ. හැබැයි චූට්ටක් රිදෙනවා. කුරුළු පැටියා හොඳට ඕම බය වෙලා ඉන්නේ. මීනු බබාට දුක හිතෙනවා. මීනු බබා ඉක්මනට කෑ ගහලා අම්මේ ඉක්මනට එන්න චූටි කුරුළු පැටියෙක් වැටුණා කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඔන්න මීනු බබාගේ අම්මත් ගේ ඇතුළේ ඉඳලා දුවගෙන එනවා මීනු බබා කතා කරන හින්දා. ඇවිත් බලද්දි අනේ අර චූටි කුරුළු පැටියා බිම වැටිලානේ. ඊට පස්සේ මීනු බබාගේ අම්මා පරීස්සමට මේ බිම වැටිච්ච කුරුළු පැටියාව අතට ගන්නවා. අතට අරගෙන එන්න මෙහෙම මීනු බබාට පෙන්නනවා කුරුළු පැටියාව. හරිද? මීනු බබාට ආසයි. ඊට පස්සේ අම්මා කියනවා මේ බලන්න පුතේ කුරුළු පැටියා බය වෙලා එයාව ගැහෙනවා කියලා. ඊට පස්සේ අම්මා කියනවා කුරුළු පැටියාව සනසන්න පුතේ හිමින් අත ගන්න කියලා. කොහොමද හිමින් අත ගන්න කියලා? නැත්තම් කුරුළු පැටියට රිද්දනවනේ. ඊට පස්සේ හිමින් අත ගාලා බලනකොට ගැහෙන පුංචි කුරුළු පැටියා බයෙන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න මීනු බබා චූටි බබෙක්නේ. චූටි දොළ පුතාලා ආසයි නේද කුරුල්ලොන්ට? අන්න ඒ වගේ මීනු බබාටත් ආස හිතනවනේ මේ කුරුළු පැටියව තියාගන්න. ඊට පස්සේ මීනු බබා කියනවා අම්මට අම්මේ අපි මේ චූටි කුරුළු පැටියව තියාගමු නේද කියලා කියනවා. හරිද? කිව්වයින් පස්සේ ඔන්න මීනු බබාගේ අම්මා කියනවා ඒ වුණාට පුතේ මේ කුරුළු පැටියව අපි තියාගත්තොත් එයාගේ අම්මටයි තාත්තටයි පැටියෙක් නැති වෙනවනේ කියලා අම්මා කියනවා. ඇයි දන්නවද? දැන් ඔන්න ඒ කුරුළු අම්මටයි තාත්තටයි ඉන්නේ කුරුළු පැටියා විතරයිනේ. මීනු බබාගේ අම්මා කියනවා චූටි පුතේ ඔයාව කොහේ හරි අරගෙන ගියොත් තාත්තටයි මටයි ඔයා නැතුව පාළු හිතෙනවනේ. ඒ හින්දා ඒ වගේමයි ඒ කුරුළු අම්මටයි තාත්තටයි අපි මේ කුරුළු පැටියව තියාගත්තොත් එයාලටත් පැටියෙක් නැති වෙනවනේ. ඒ හින්දා අපි මේ කුරුළු පැටියව ආයෙම කූඩුවෙම තියමු කියලා මීනු බබාගේ අම්මා මීනු බබාට කියනවා. හොඳයි නේද මේ කියපු කතාව? නැත්තම් පවුනේ කුරුළු අම්මයි තාත්තයි. ඊට පස්සේ ඔන්න මේ මීනු බබයි එයාගේ අම්මයි පරීස්සමට අර චූටි කුරුළු පැටියව ආයෙම කූඩුවේ තියනවා. හරිද? ඊට පස්සේ ඔන්න කුරුළු පැටියට අම්මෝ හොඳයි මම බේරුණා වගේ හිතනවා. ඇයි එතකොට එයාට බය වෙන්න දෙයක් නැහැනේ. එයා ආයෙම කූඩුවේ පහසුවෙන් ඉන්නවා. ඔන්න ඊට පස්සේ මේ මීනු බබයි අම්මයි ගේ ඇතුළට ගියාලු සතුටින්.
ඊට පස්සේ ඔන්න මීනු බබාගේ අම්මා මීනු බබාට රසම රස ජූස් එකකුත් හදලා දීලා මීනු බබාට කියලා දුන්නලු චූටි පුතේ ඊට පස්සේ එහෙම ලේන් පැටියෙක් කුරුළු පැටියෙක් බිම වැටුනහම අපි යාළව තියාගන්නේ නැතුව අපි යාළව ආයෙම එයාගේ අම්මලා හදන කූඩුවෙන්ම තියන්න ඕනේ. එතකොට එයාලගේ අම්මලාට ඒ පැටවුන්ව නැති වෙන්නේ නෑනේ කියලා. එහෙනම් මගේ ආදරණීය චූටි දුවලා පුතාලත් ඊට පස්සේ සතෙක් එහෙම බිම වැටලා තිබ්බාම ආයෙම යාළගේ අම්මලාට බාර දෙනව නේද? එහෙම කරන්න ඕනේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඊට පස්සේ ඔයාලත් ඒ වගේ සතෙක් බිම වැටිලා හිටියහම එයාලව තියාගන්නේ නැතුව ආයෙම එයාලා ඉඳපු කූඩුවෙම තියන්න ඕනේ. එයාගේ අම්මටයි තාත්තටයි එයාලව බාර දෙන්න ඕනේ. අපි සත්තුන්ට විතරක් නෙමෙයි ගස් කොළවලට ඇලදොල වලටත් කරුණාවන්ත වෙන්න ඕනේ. අපි ගස් කොළවලට හානි කරන්නේ නැතුව ඒ වගේ මැලදොල වලට කුණු කසල බැහැර කරන්නේ නැතුව අපි ඒව පරිස්සම් කරගන්න ඕනේ. එතකොට තමයි ගස්වල ජීවත් වෙන සත්තු වගේම ගංගා ඇලදොල වල ජීවත් වෙන සත්තු පරිස්සම් වෙන්නේ. එහෙනම් අපි අදට ටැලන්ට් TV Kids කතන්දර පොතේ සමුගන්නයි හදන්නේ. ආයෙම දවසක ලස්සන කතාවක් අරගෙන අපි එනවා ඔබේ නිවසට. එහෙනම් අපි යාළුවන්ට බයි කියමු නේද? එහෙනම් නිවසේ ඉන්න දුවේ පුතේ නැවත දවසක මුණ ගැහෙමු. බයි.